අපි ක්‍රියාත්මක වෙමින් පවතින BSF යුනිට් එක. ඒ යුනිට් එකේ මේ තමයි මැසි කූඩුව. මැසි කූඩුවේ ඇතුලේ තියෙනවා මැස්සන්ට පිටතට දමන්න පුළුවන් ඝන ද්‍රව්‍ය. ඒ කියන්නේ දී කැපල්ලක් සිතුරු කරලා තියෙන එක. ඒ සිතුරු කරපු ඝන ද්‍රව්‍ය ඒ කියන්නේ ලිය මත තමයි යා පිටතට දාන්නේ. දැන් ඔබට පේනවා ඇති මේක ඇතුලේ මැස්සෝ කීප දෙනෙක් ඉන්නවා. ඇතුලේ ලස්සන මලක් කෝච්චියක් හිටවන්න. මොකද ඒගොල්ලෝ ආහාරයට ගන්නේ කුඩා වතුර බින්දුවක් විතරයි. මැස්සා එක් වතාවකට බිත්තර 206 ඉඳලා 900ක් දක්වා බිත්තර ප්‍රමාණයක් දානවා. කොළ පාට බොක්ස් එකෙන් පේන්නේ බ්ලැක් රූම් එක. ඒ කියන්නේ කළු වල කාමරය. ඒක ඇතුලේ තමයි පපාලා ඉන්නේ. ඒ කියන්නේ කළු කීනියෝ ඒක ඇතුලේ ඉන්නේ. ඔබට පේනවා ඒකේ දැන්ටත් ඉන්නවා එක එක්කෙනෙක් ගිහිල්ලා එළියට විලා පොෂන් එළියට ගිහිල්ලා අනිත් කට්ටිය ඇතුලේ ඉන්නවා. පොඩි ගල් කැට දෙක තුනක් තියෙනවා. මොකද ඒගොල්ලෝ හිර වෙලා ඉන්න තමයි. මොකද ඒක විලා පොෂන් එළියට එන්නේ ඒගොල්ලන්ට පොඩි අප් එකක් වෙනවා. උදව්වක්. ඒ ගල් කැට දෙක තුනක් තිබ්බම ඒගොල්ලන්ට හිර වෙන්න පුළුවන් ඇතුලේ. මැටල් ගල් කැට. මේ ආකාරයෙන් තමයි බ්ලැක් රූම් එක සකස් කරලා තියෙන්නේ. මේක තමයි බාහිර අපට පරිසරයේ ඉන්න මැස්සෝ ඇවිල්ලා මේ යුනිට් එක හරහා තමයි ඇතුලේ බිත්තර දාන්නේ. එක යුනිට් එකක් තියෙනවා මැසි කූඩුව ඇතුලේ බිත්තර දානවා. මේ මැසි කූඩුව ඇතුලේ සිටින මැස්සෝ මේක එළියෙන් ඉඳලා අපට පරිසරයේ ඉන්න මැස්සෝ ඇවිල්ලා බිත්තර දාන යුනිට් එක. ඔක ඇතුලෙත් අපි පොඩි යුනිට් එකක් හයි කරලා තියෙන්නේ. මැස්සට බිත්තර දාන්න පුළුවන් ඝන ද්‍රව්‍යයක්. කියන්නේ ලී කැබැල්ලක්. බිත්තර දාන්න පුළුවන් විදිහක්. මේ කොටස තමයි කීටයෝ එළියට එන කොටස. ඇතුළේ ආහාර ගත්තට පස්සේ එයා මේ බට දිගේ එළියට කරනවා. අපි බටේ කරවල පෙන්නුවා තියෙන්නේ ඇතුලේ ඉන්නවා කීටයෝ කීප දෙනෙක්. දෙවෙනි මේ යුනිට් එක හරහා වැඩි ගමන් කරන්නේ කීටෝ. දෙවෙනි යුනිට් එක හරහා ගමන් කරන්නේ. දැන් අපි පොඩ්ඩක් බලමු කීටෝ එකතු වෙලා තියෙන හැටි. මෙහෙම තමයි කීටෝ එකතු වෙන්නේ. පොඩි තල් කෑල්ලක් දාලා මොකද කුරුල්ලෝ ඇවිල්ලා ආහාරයට ගන්න හින්දා. පොඩි තල් කෑල්ලක් තමයි දාලා තියෙන බකට් එකට. කුරුල්ලන්ගේ කීටෝ ටික පරිසම් කරගන්න. අපි දැන් බලමු යුනිට් එක ඇතුලේ තත්ත්වය කොහොමද කියලා. මේ තමයි යුනිට් එක ඇතුලේ තත්ත්වය. කීටෝ හඳුන් වැඩිම කීටෝ ඉන්නේ. ආහාර අරන් ඉවර වෙච්ච කට්ටිය මේ බටේ දිගේ එළියට ගමන් කරනවා. අඳුරු තැනකට තමයි ගමන් කරන්නේ. එක උගුලක් මේ අඳුරු තැන ඔස්සේ ගමන් කරලා එයා බටේ අර එහා පැත්තේ තියෙන බකට් එකට කීටෝ ටික වැටෙනවා. මේ ආකාරයට තමයි අන්තිම කොටස තියෙන්නේ. ඔබට පුළුවන් නම් කොස් වගේ දෙයක් දාන්න. එළවලු පළතුරු කොටස් ඉවත කරන සියලු දේ දාන්න කාබනික ද්‍රව්‍ය අපතරම්. මේ තමයි කීටෝ. මෙන්න කීටෝ. කුකුලන්ගේ තාම ජනප්‍රිය ආහාරය. මේ සියලු දේ අතරම් කාබනික අපතරම් ප්‍රයෝජන කරගෙන විශ්ලේෂණය දේවල්. මේ සියලුම කීටෝ ටික හදා ගන්න පුළුවන් මේ යුනිට් එක මගින්. කිසිම ආයාසයකින් තොරව මේ යුනිට් එක තුළ ඔබට
පුරසද ආහාරය පිළියෙල කරගන්න පුළුවන්. ලස්සන බීජකයක් පිහිදාලා ලස්සන අතන මල් පැලයක් මැසි කුඩු තුර පැයක් මල් පැලයක් හිටවලා ඒ විදිහට ලස්සන ඉවරට තියාගන්න. අපේ නම් මල් පැලේ පොඩ්ඩක් වෙයිලා තියෙනවත් මල් පැලයක් තියන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් මේ පිලාකෝසෙන් එළියට ආව මැස්සෙක්ව. මේ ඉන්න මෙතන මැස්සෙක්. අපිට පේන තොල්පාර මැස්සෙක් ඉන්න දොරේ. එයා දැන් මේ ටික කරපයින් තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. එයා එක සිදුරයි තියෙන්නේ ආලෝකයේ තියෙන එක සිදුරක් තුලින් වතන සුදු පාට බටේ දිගේ එයා මැසි කුඩු ඇතුලට යනවා. මේක සම්පූර්ණ වෙට්ටේ සාරාංශය. මැසි කුඩුවක් තියෙනවා, කාමරයක් තියෙනවා. එළියේ ගුණක් අටවල තියෙන එළියේ මැස්සෝ විතර ගන්න. මේ මැසි කුඩු තියෙන මැස්සා. දැන් අපි බලමු ඊළඟට මේකේ එන ෆර්ටිලයිසර් එක. මේ තියෙන්නේ අපි මේකෙන් ගන්න තියෙන පොහොර එක. මේ දියර පොහොර එකත් ඉහළ උඩක් වතාවෙන් යුක්තයි. කාබනික වගාවන් වලට සෑහෙන ප්‍රයෝජනවත් වෙන ෆර්ටිලයිසර් එකක්. දියර පොහොරයක්. ඔබේ ගෙවැත්තේ ඇති භෝග වගාවන් වලට මේ ඉසින්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සම්පූර්ණ කාබනික අපද්‍රව්‍ය වලින් හැදුණු හොඳ පොහොර එකක්. හොඳ NPK ලෙවලයක් තියෙනවා. දවසට ලීටරයක් විතර එකතු වෙනවා ඕකේ. විශාල ප්‍රමාණයක් එකතු වෙන්නේ ලීටරයක් වුණා. මොකද බිඳුව තමයි වැටෙන්නේ.